ඒ වගේම තමයි පහුගිය දවසක මේ රට තෙදින නිල සංසාරයක් සඳහා අසල්වැසි රාජ්‍යයේ ඉන්දියාවේ අගමැතිතුමා මෝදි ජන අගමැතිතුමා ලංකාවට පැමිණියා. ඒතකොට ඒකත් එක්ක ඊටාම මං හිතන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඉන්දියාවේ බලපෑම් ගැන ඊටාම තදින්ම කතා කරපු දේශපාලන ව්‍යාපාරයකට උරුමකම් කියා ගන්නවා යයි කියන ජනාධිපතිවරයෙක් ඉන්න මේ මොහොතක ඊටාම එක අතකට ඉතිහාසයේ ඛේදවාචකයක් ලෙස අප්‍රේල් 5 කැරැල්ල ඇති වෙච්ච දවසේම ඇවිල්ලා ගිවිසුම් ගණනාවක් අත්සන් කරා. දැන් ඒවා අවබෝධතා ගිවිසුම් හැටියට සටහන් වෙනවා. මේ වගේ අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කරපු බව කියවෙනවා. එතකොට අපිට එන පළවෙනිම ප්‍රශ්නය තමයි සදාචාරාත්මක ලෙස සහ මේ රටේ ව්‍යවස්ථාවට අනුගතව මේ අත්සන් කරන ගිවිසුම් කැබිනට් එකවත් දැක්කද? පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු දැක්කාද? එහෙම නැතුව කොලේ වහගෙන ඇවිල්ලා අත්සන් කරපු ගිවිසුම් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ පාලකයෝ කියනවා ගිවිසුම් දැනගන්න ඕන නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේක හොයාගන්නලු. මම දන්නේ ඉතිහාසයේ මේ තරම් මේ මිනිස්සුන්ට මේ රටේ ඉතිහාසයට මේ රටේ අනාගතයට මේ රටේ අනාගත උරුමයක් තියෙන මේ රටේ අයිතිය තියෙන මිනිස්සුන්ට මෙහෙම සමච්චල් කරන්න පුළුවන්ද දේශපාලකයන්ට? කැමති නම් ඕගොල්ලෝ ගිහිල්ලා තොරතුරු දැනීමේ පනත යටතේ හොයාගන්න. මේ වගකීම් සහිත දේශපාලන පක්ෂයක ප්‍රකාශයක්ද මේක? මේ රටේ ජනතාවගේ ඡන්ද බලයෙන් ආපු දේශපාලන ව්‍යාපාරයක් කළ යුතු ප්‍රකාශයක්ද මේක? අපි දෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ ගිහිල්ලා පුළුවන් නම් නීතියෙන් හොයාගන්න. දැන් මේ වගේ ප්‍රකාශයන්නේ මේ කරන්නේ. දැන් කැබිනට් එක දැකලත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දැකලත් නැහැ. මම දන්නේ ජනාධිපතිතුමාත් උදේත් දන්නේ නැහැ දැක්කේ. මේක අත්සන් කරනකොට. දැන් ගිවිසුම් 7ක් අත්සන් කරන්න යනවා. මේ ගිවිසුම් 7 සම්බන්ධයෙන් අපි ඊටාම ගැඹුරින් කියව ගත්තොත් එතන තියෙනවා ඩිජිටල් කරණය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් තියෙනවා. එකක් ඒ කලාපයේ සංවර්ධනය කිරීම, දෙවෙනි එක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික සම්බන්ධයෙන් ගිවිසුමක්, අවබෝධතා ගිවිසුමක්. ඊට පස්සේ විදුලි බල පද්ධතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් ගිවිසුම් 7ක් අවබෝධතා ගිවිසුම් 7කට එකගතාවයන් පළ කරලා තිනවා. දැන් මේ ගිවිසුම් දිහා අපි සියුම්ම බැලුවොත් මේ ත්‍රිකුණාමල වරාය සාම්පූර්වල විදුලි බල සූර්ය විදුලි බල බලාගාරය දැන් මේ සමහර දේවල් ඒ වගේම තෙල් නලයක් එළන එක සම්බන්ධයෙන් මේ සමහර දේවල් අර සීපා ගිවිසුමෙන් මේ රටේ ජනතාව පයින් ගහලා එළවපු ඒ වගේම පහුගිය කාලේ මේ දැන් ඉන්න ජනාධිපතිවරයාගේ පක්ෂයත් විරුද්ධ වෙච්ච එට්කා ගිවිසුමේ හංගවලා තිබ්බ කාරණා තමයි මේ ඊටාම සියුම්ම වෙන්වෙන් වශයෙන් අත්සන් කරලා තින්නේ. එදා සීප කියලා ආවා, එදා එට්ක කියලා ආවා. හැබැයි අද ඒ මුකුත් නැතුව මෝදි ඇවිල්ලා මේ රටේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කරපු නායකයෙක් ඉස්සරහා තියාගෙන මේ ගිවිසුම් ප්‍රමාණයකට අවබෝධතා ගිවිසුම් ප්‍රමාණයට එකඟතාවය අරගෙන තිනවා. අපි දැන් දැනගන්න කැමති මේවා වහවහ රටට එලි කරන්න. ඒ වගේම තමයි අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ අවබෝධතා ගිවිසුම් ඇතුලේ එන එකඟතාවයන් වල අවසාන කොන තියෙන්නේ එට්කා ගිවිසුම ඇතුලේ. සීපා කියලා ගෙන ආපු ගිවිසුම ඇතුලේ. ඒතර ඉන්දියාව කියන මේ මහා රාජ්‍ය ඊටම සියුම්ම ලංකාව යටත් කර ගැනීමේ දැලක් එල්ලලා තියෙනවා. අපි දන්නවා සිකීමේට මොකද වුනේ කියලා. 75 වෙනකොට සිකීමේ කියන රට අද ඉන්දියාවේ ප්‍රාන්තයක්. දැන් ගොඩක් අය හිතනවා මේක දිය කොරහේ කිඹුල දකින්න කියන එක එදා එහෙම කරාට අද එහෙම කරන්න බෑයි කියලා. එදා එහෙම කරන්න බැරි වෙච්ච දේ අද මෙහෙම කරනවා. එදා ඒ කරන්න බැරි වෙච්ච දේවල් අද වෙන හැඩයකින් කරනවා, වෙන ආකාරයකින් කරනවා, වෙන විදිහකට යටත් කර ගන්නවා. ඒ නිසාම තමයි අපි දේශපාලන විද්‍යාවේදී කතා කරන්නේ නව යටත් විජිතවාදය කියලා. නව යටත් විජිතකරණය කියලා. අලුත් විදිහට ඒගොල්ලෝ උපක්‍රම තෝරලා තිනවා. ඒ උපක්‍රම වලට යටත් වෙන්න ඉන්දියානු ව්‍යාප්තවාදී නැමැති දේශපාලන පන්තිය කරපු මිනිස්සුම ඒකට එකඟ වීම ඉතිහාසයේ සරදමත්ද ඛේදවාචකයක්ද කියලා හිතා ගන්න බැරුව අපි ඉන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් දැනගන්න කැමති මේ ගිවිසුම් සම්බන්ධ ඇත්ත රට එලි කරන්න, මේ එකකතාවයන් සම්බන්ධයෙන් ඇත්ත රට එකතු කරන්න. ඒ වගේම අපි සාධාරණ සැකයක් ඇතුව අහනවා මේ එන්නේ එට්කා ගිවිසුමේ එකඟතාවයන් ටිකම වෙනස් හැඩයකින් නෙවෙයිද? ලංකාවේ පුද්ගලයන්ගේ ජෛව මිතික දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ඇක්සස් කරන්න පුළුවන් විදිහට ඉඩ හදනවා. ලංකාවේ බල ශක්තිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ගැට ගහලා ඉන්දියාව විස්තර ධන නමන තැනට ගේනවා. ඒ වගේම මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අත්සන් කරලා තියෙන ගිවිසුම ඒක මොකද්ද කියලා අපි දැනගන්න කැමතියි.
අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන එකකතාවයක්. ඉන්දියානු සාගර කලාපය කිසිම හේතුවක් නිසා යුදමය කටයුතු වලට පාවිච්චි කරන්නේ නැහැ. සහ බලවත් රාජ්‍යයන් විසින් කිසිම තත්වයක් යටතේ මේ ඉන්දියානු කලාපයේ තියෙන පුංචි රාජ්‍යයන් යුද ගිවිසුම් වලට අස්සම් කරන්න බලපෑමක් නොකළ යුතුයි කියලා. දැන් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය ලංකාවේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා සමාජ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ ප්‍රශ්න දඩමීමා කරගෙන ඉන්දියාව විසින් ඒ සම්මුතින් උල්ලංඝනය කරමින් සම්මුතින් උල්ලංඝනය කරගනිමින් ලංකාව මේ වගේ ආරක්ෂක ගිවිසුම් වලට ගැට ගහගෙන තියෙනවා මේක ඊටාම නරක තත්ත්වයක් අපි කියන්නේ ඉන්දියාවත් එක්ක තරහ වෙන්න කියලා දැන් මේ වගේ තත්ත්වයන් යටතේ මේ යුද ගිවිසුම් චීනය සහ ලෝකයේ අනිත් රටවල් කොහොම බාර ගනීවිද ඒතර මේ හදන්නේ මේ ලංකාව අර යුද පිටියක් බවට පත් කරන්න සෙල්ලම් බිමක් බවට පත් කරන්න යුක්‍රේනයට වෙච්ච වැඩේ නෙවෙයිද මේ කරන්න යන්නේ සෙලෙන්ස්කි නම් විකට පාලකයා විසින් අද යුක්‍රේනයට අත්පත් කරලා තියෙන ඉරණම් මොකද්ද අනවශ්‍ය යුද ගිවිසුම් සහ අනවශ්‍ය ලෝකේ බලවතුන් ඉස්සරහා කොන්ද නවපු ඒ පාපේ ප්‍රතිවිපාක අද යුක්‍රේනයේ මිනිස්සු අත්විඳිනවා ඉතින් තමයි අපි කියන්නේ අනවශ්‍ය යුද ගිවිසුම් හරහා 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම යුද ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒක අත්සන් කරන්නේ 1987 ඉන්දියානු ආක්‍රමණිකයාට විරුද්ධව සටන් කරපු දේශපාලන ව්‍යාපාරී දුනුගම් කියනවා කියන නායකයා විසින්. ඉතිහාසයේ ඛේදවාචකයක්ද සරදමක්ද කියලා අපිට හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා මේ ගිවිසුම් ගැන තත්ත්වයන් මේ අවබෝධතා එකකතාවයන් ගැන ජනතාව දැනුවත් කරන්න රටට අහිතකර රටට බාධාකාරී වන කිසිම ගිවිසුමකට සැලසුමකට ඉන්දියාවට අද නෙවෙයි තව අවුරුදු 5කින් 10කින් මේ රට යටත් වෙන කිසිදු ගිවිසුමක් හෝ එකකතාවයකට අද යන්න එපා කියන බලකිරීම අපි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය හැටියට මේ ආණ්ඩුවට කරන්න කැමතියි. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන් අපි අවදීන් ඉන්නවා දෙවන පරපුර අවදීන් ඉන්නවා ඉදිරියටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ දේශපාලන ක්‍රියාන්විතය කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.